අද අපි මේ අභිජනනය මොලි අභිජනනය කරන්න හදන්නේ මොලි බෝ කරන්න හදන්නේ මොලි මාළු අද අපි නිවැරදිව පැටව ගන්න ආකාරය කියලා දෙනවා. හරි දැන් අපි මේගොල්ලෝ මේ පැටව ගන්න හැටි කියන්න කලින් මේගොල්ලොන්ව බ්‍රීඩ් කරන්න අවශ්‍ය වෙන දේවල් මම මුලින් කියලා ඉන්නම්. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ බේසමක්. ඔයගොල්ලන්ට පේනවා ඇති බේසමක්. ඊට පස්සේ තව මේ මොලි මාළු ඕන වෙනවා. තව මේ වගේ හයිඩ්‍රිල්ලා ගස් ටිකක් ඕන වෙනවා. ටිකක් හයිඩ්‍රිල්ලා ගස් ටිකක් දාන්න මේ හයිඩ්‍රිල්ලා ගස් දාන්නේ මොකද කිව්වොත් මේගොල්ලෝ මේ බිත්තර දාන මාළු නෙමෙයි. බිත්තර දාන්න නැති වුනහම මේගොල්ලෝගේ අර මේ දාපු ගමන් මේ උන්ගේ පැටව කන්න මේ එකක් තියෙනවා. ඒක නිසා පැටවුන්ට හැංගිලා ඉන්න හයිඩ්‍රිල්ලා ගස් හරි පෝරවුරේක මේ නූල් ටිකක් හරි දාන එක හොඳයි. තව අපිට ලුණු ඕන වෙනවා. මෙතනින් බ්ලූ ඕන වෙනවා. මේ මෙතනින් බ්ලූ නම් ගොඩක් දාන්න හොඳ නෑ. මේ මාළුන්ට හොඳ නෑ. මේවා ඔයගොල්ලෝ ගාව නැති වුණත් කමන්නේ. මේ දැම්මේ නැතත් කමන්නේ. මේ දානවා නම් ඉතින් ටිකක් හොඳයි. හරි. දැන් අපි මේගොල්ලොන්ව බ්‍රීඩ් කරන හැටි බලමු. මම මෙතන අරන් තියන්නේ පිරිමි සත්තු ගෑනු සත්තු දෙන්නෙකුයි. මේ ඉන්න ගෑනු සතා මෙතන අර මේ හයිඩ්‍රිල්ලා ගහ ආස්සේ හැංගිලා ඉන්න ගෑනු සතෙක්. මේ අනිත් දෙන්න පිරිමි සත්තු දෙන්න. මේගොල්ලොන්ගේ මව් සත්තු මේ තෝරගනිද්දි ඕගොල්ලෝ විශේෂයෙන්ම බලන්න ඕනේ ගෑනු සතාගේ හොඳට බඩ හැදිලා තියෙන්න ඕනේ. පිරිමි සත්තු ලස්සනට හිටියාම හොඳ පෙනුම තියෙන පැටව ටිකක් ගන්න පුළුවන් අපිට. දැන් ඊට පස්සේ බේසමට වතුර පුරව ගත්තට පස්සේ මේ මාළු ටිකව දාගන්න ඕනේ මේ ඒකට. ඊට පස්සේ මේ හයිඩ්‍රිල්ලා ගස් ටික දාලා මේ ඒගොල්ලෝම තියන්න පුළුවන්. තව මේකට අර මං කිව්වේ අර මෙතනින් බ්ලූ අන්නේ ඒයින් ටිකකුත් දාන්න ඕනේ. ඒව නම් ගොඩක් දාගන්න එපා. ගොඩක් දැම්මොත් මාළුන්ට හොඳ නැති වෙනවා. මං දැන් ඒව දාගෙන තියෙන්නේ මේ මොකද්ද මම කලිනුත් මේක මං කලින් දාගත්තා. ඒක නිසා මං ආයි දාන්නේ නැහැ. ඒ වගේම තමයි ලුණු ඕගොල්ලන්ට මේ ඇක්වේරියම් සෝල්ට් එකක් භාවිතා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඕගොල්ලන්ට කැමති නම් මේ වගේ පාසි ටිකකුත් දාගන්න පුළුවන්. ඒවා අත්‍යවශ්‍යම නැහැ. ඕගොල්ලන්ට පේනවා ඇති ලස්සන මොලි මාළු ටිකක් ඉන්න මං ගාව. දෙමාපියෝ ලස්සනයි කියන්නේ මේ ළමයිත් ලස්සනයි. මෙතනින් බ්ලූ දැම්මට පස්සේ වතුර ටිකක් නිල් පාට වෙනවා. ගොඩක් නිල් පාට උනායි කියන්නේ වාට මේ හරි. ඒක නිසා මෙතනින් බ්ලූ දැම්මේ නැතත් කමන්නේ. ඒක අර මාළුන්ට හැදෙන ලෙඩ ටික වළක්වා ගන්න තමයි ඒව දාන්නේ. මව් සත්තු ගනිද්දි මට කියන්න බැරි වුණා. මේගොල්ලෝ ඕගොල්ලන්ට ඕන නම් මේ ගෑනු සත්තු 3 දෙනෙක්ට පිරිමි සත්තු එක්කෙනා ගන්න උනත් ගන්න පුළුවන්. මේ විදියට ගත්තත් කමන්නේ. ඉතින් ඒ විදියට ගත්තත් කමන්නේ. ඕගොල්ලෝ ව්‍යාපාරයක් වශයෙන් කරනවා නම් අර විදිහට ගන්න පුළුවන්. හරි ගයිස් දැන් මේගොල්ලෝ පැටව හම් වෙනකන් ඉන්න තමයි තියෙන්නේ. මම එහෙනම් මේගොල්ලෝගේ පැටව හම් වුණාමත් ඕගොල්ලන්ට වීඩියෝ එකක් කරන්නම්. මම දැන් කරන්න බෑ. මේ සතියක් ඇතුළත අනිවාර්යෙන් මේගොල්ලෝ පැටව දානවා. හරි එහෙනම් ගයිස් මම අදට ගිහින් එන්නම්. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි බයි.